මම මහාචාර්ය අතුල සුමතිපාල පර්යේෂණ හා සංවර්ධන ආයතනය සෞඛ්‍ය හා සමාජීය පර්යේෂණ කරන ඒකේ අධ්‍යක්ෂකවරයා වගේම මම අන්තර්ජාතික නිවුන් අධ්‍යයනය සඳහා වන සංවිධානයේ මහා ලේකම් වශයෙන් කටයුතු කරනවා. ඒ සංවිධානය ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, චීනය, ඩෙන්මාර්කය, එංගලන්තය, ෆින්ලන්තය, ජර්මනිය, පපුවා නිව්ගිනියාව, හංගේරියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ඉරානය, ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, මෙක්සිකෝව, නයිජීරියාව, නෝර්වේ, පෘතුගාලය, සර්බියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ඇමරිකාව කියන රටවල් වලින් සමන්විත එකක් නිවුන් පර්යේෂණ ආයතන ලෝකේ 60කට වඩා තියෙනවා. ඒකේ අනුග්‍රහයෙන් තමයි අපි මේ පවත්වන්නේ. 8 වෙනි කොංග්‍රසය දරු ගැබ් ගැනීම පිළිබඳව සහ අර අපි කියපු නිවුන් සංවිධානයේ දිගුවක් විදිහට තමයි මේක පවත්වන්නේ. අපි ඉතාමත්ම ආඩම්බරත් වෙනවා. ඒක ශ්‍රී ලංකාවට ගෞරවයක් කියලාත් අපි සැලකනවා. මේ කටයුත්ත අපිට කරන්න ඒ සංවිධානයෙන් පැවරීම පිළිබඳ ඒක දිග ඉතිහාසයක් තියෙනවා. මොකද අපි පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විසින් නිවුන් පර්යේෂණ පිළිබඳව අවුරුදු 25ක් තිස්සේ අපි පර්යේෂණ කරලා තියෙනවා. අපේ කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නිවුන් යුගල් 10000ක් ඉන්නවා ප්‍රජා මට්ටමින්. අපි මානසික සෞඛ්‍ය පිළිබඳ, කායික සෞඛ්‍ය පිළිබඳව, ඒ දෙකේ අන්තර් සම්බන්ධතාවය, ඒ වගේම පෝෂණය වගේ විශාල දැවැන්ත වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ පර්යේෂණ හරහා අපි උපයාගත්ත ගෞරවයත් එක්ක තමයි අපිට මේක හම්බෙන්නේ. මොකද ලෝකයේ ජනගහනයෙන් 90%ක් ජීවත් වෙන රටවලින් පර්යේෂණ වෙන්නේ 10%යි. 10%ක් ජනතාව ජීවත් වෙන රටවලින් තමයි 90%ක් පර්යේෂණ කරන්නේ. ඉතින් ඒ පර්යේෂණ ජාලාව උඩුගම්බලා යෑමේ ගමනක් අපි මේ හරහා කරලා තියෙනවා. ඒක නිසා තමයි අපි මේකේ වැදගත්කම තියෙන්නේ. අපි මේකට අදාළව අපේ මුල් වටේදී ජූනි මාසයේ අපේ තියෙනවා නිවුන් දරුවන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ආදිය තියෙන උත්සවයක්. ඒකෙදී අපි කරන්නේ අගෝස්තු මාසයේ 10, 11, 12 තියෙන අන්තර්ජාතික සමුළුවට දිගුවක් විදිහට ප්‍රවේශයක් විදිහට තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම අනිත් අය විශේෂයෙන් කතාව කියයි. මොකද අපි පර්යේෂක විදිහට කරන දෙයක් තමයි පර්යේෂණවල ප්‍රතිලාභ ලබන සහ සහභාගී වන උදවිය ගෞරවනීය කොටස්කාරයෝ බවට පත් කරගන්න. ඒතර අපි නිවුන් ඒවා සැලසුම් කරන්නේ නැහැ. අපි හුදකලාවව වෘත්තිකයන් විදිහට විතරක් අපි මේ සමස්ත චක්‍රයම හරහා අපි මේ කටයුතු සඳහා අනිත් අයගෙන් උත් දායකත්වය ලබා ගන්නවා. ඒතර මේ අද පුවත්පත් සාකච්ඡාවට සුවිශේෂ වශයෙන් සහභාගී වෙන පුද්ගලයෙක් මම හඳුන්වලා දෙන්න කැමතියි. විශේෂඥ වෛද්‍ය සුනිල් දල්විස් මැතිතුමා. එතුමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් කටයුතු කරා. ඒ වගේම අතිරේක ස්ත්‍රී ලේකම්වරයෙක් විදිහට කටයුතු කරා. හැබැයි එතුමා මෙතෙන්ට එන්නේ නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් සහ අපේ පර්යේෂණ ආයතනයත් එක්ක දිගට කටයුතු කරපු කෙනෙක් විදිහට. එතුමාගේ දියණිය, නිවුන් දියණිය වෛද්‍යවරියක් මාධවී, පුතා නීතිඥවරයෙක් මාධව. එතකොට එතුමත් මට පස්සේ කතා කරා. ඊළඟට මගේ දකුණු අත පැත්තේ ඉන්නේ චමාලි ජයසිංහ, අවුරුදු 20කට ආසන්න ප්‍රමාණයක් අපේ ආයතනයේ පරිපාලන නිලධාරී වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය රිසිත වාකිස්තාරච්චි, එතුමා පර්යේෂණ අංශය භාරව යම් වැඩ කොටසක් කරනවා. ඒ වගේම අපිත් එක්ක වැඩ කරනවා නිවුන් යුගලක්, හසිත් සහ හරිත් MSc දෙකක් තියෙන දෙන්නෙක්. එතකොට ඔයගලන්ට තේරෙන්නේ නැති අපි මේ සියලු පර්යේෂණ කරන්නේ ඒ පදනමෙන් ඉඳන්.